ඔබේ වෛද්‍යවරයා ඔබට හෝ ඔබ දන්න කෙනෙක්ට බයොප්සි පරීක්ෂණයක් කරන්න කිව්වද? බයොප්සියක් කරන්න කිව්ව කියන්නේ අනිවාර්යෙන්ම පිළිකාවක් තියෙනවා කියන එකමද? ඉතින් අපි අද සූදානම් වෙන්නේ ගොඩ දෙනෙක් හරියටම දන්නේ නැති බයොප්සි පරීක්ෂණය ගැන කතා කරන්න. බොහෝ දෙනෙක් බය වුණාට බයොප්සි කියන්නේ ජීවිත බේරගන්න උදව් වෙන සරල පරීක්ෂණයක්. මේකෙදි වෙන්නේ ශරීරයේ යම් කොටසක අසාමාන්‍යතාවයක් පවතිනවා කියලා සැකයක් ඇති වුණාම ඒ අසාමාන්‍ය සෛල වලින් හෝ පටක වලින් කොටසක් ලබාගෙන පරීක්ෂණාගාරයකදී අනිරීක්ෂකකින් පරීක්ෂා කරලා බලන එක. ලේ පරීක්ෂණයකදී රුධිරයේ තත්ත්වය බලනවා වගේ පටකයේ තත්ත්වය බලන්න කරන පරීක්ෂණය තමයි බයොප්සි. මෙමගින් අදාළ පටකය පිළිකාවක්ද නැද්ද වෙනත් රෝගී තත්ත්වයක්ද කියන එක නිවැරදිව අඳුර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ ඇඟේ ගෙඩි, ලප හෝ වෙනත් අසාමාන්‍ය රෝග ලක්ෂණ වගේ දේවල් ඇති වුණාම එක්ස්රේ ස්කෑන් හෝ රුධිර පරීක්ෂණ වාර්තා මගින් මොකක් හරි වෙනසක් තියෙන බව පමණයි අඳුර ගන්න පුළුවන්. ඒක පිළිකාවක්මද කියලා ස්ථීරවම තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ බයොප්සි පරීක්ෂණයක් මගින් පමණයි. බයොප්සි පරීක්ෂණයක් කරන ක්‍රම කිහිපයක්ම තියෙනවා. නීඩල් බයොප්සි මේ අතරින් එක් ක්‍රමයක්. මෙහිදී සිහින් කටුවක් භාවිතා කරලා පටක කොටස් හෝ දියර කොටස් ලබා ගැනීම සිදු කරනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය හා පියුරු ආශ්‍රිතව කරන බයොප්සි පරීක්ෂණවලදී මේ ක්‍රමය භාවිතා කරනවා දකින්න පුළුවන්. බයොප්සි සිදු කරන තවත් එක් ක්‍රමයක් තමයි එන්ඩොස්කොපි බයොප්සි කියන්නේ. මේකෙදි ශරීරයේ ඇතුළට කැමරාවක් තියෙන නලයක් ඇතුල් කරලා එමගින් පටක ලබාගෙන පරීක්ෂණය සිදු කරනවා. ආහාර මාර්ගයේ ඒ වගේම පෙනහළු ආශ්‍රිතව සිදු කරන බයොප්සි වලට මේ ක්‍රමය යොදා ගන්නවා. සමේ අසාමාන්‍ය ලෙස ඇති වෙන ලප, ගෙඩි, තුවාල වලින් පටක කොටස් අරගෙන පරීක්ෂා කිරීම ස්කින් බයොප්සි කියලා කියනවා. ශල්‍ය කර්මයක් මගින් ශරීර අභ්‍යන්තරය විවෘත කරලා අදාළ ගෙඩිය සම්පූර්ණයෙන්ම හරි ඉන් කොටසක් හරි ඉවත් කරන ගමන් එයින් පටක කොටසක් අරගෙන පරීක්ෂා කරන එක සර්ජිකල් බයොප්සි හෙවත් ශල්‍ය බයොප්සි කියලා කියනවා. ආහාර මාර්ගයේ ගර්භාෂයේ ඩිම්බකෝෂවල වගේ ඇතිවන ගෙඩිවලදී මේ විදිහට ශල්‍ය බයොප්සි සිදු කරනවා. ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි බයොප්සියක් කරනකොට රිදෙනවද කියන එක. මේක සිදු කරන බයොප්සි වර්ගය අනුව වෙනස් වෙනවා. පරීක්ෂණය සිදු කිරීමට කලින් අදාළ ස්ථානය හිරිවැට්ටවීම නැත්නම් නිර්වින්දනය කරන නිසා විශාල වේදනාවක් දැනෙන්නේ නැහැ. ශල්‍ය බයොප්සි වගේ කරන අවස්ථාවලදී රෝගියාව සම්පූර්ණයෙන්ම සිහි නැති කිරීම සිදු කරනවා. ලබා දෙන නිර්වින්දන වර්ගයේ රෝගියාගේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා. බයොප්සි පරීක්ෂණයකින් සාම්පල් අරගත්තට පස්සේ ඒ සාම්පල් ව්‍යාධි විද්‍යාඥයෙකු විසින් පරීක්ෂණාගාරයකදී අන්වීක්ෂයකින් පරීක්ෂා කරලා බලලා වාර්තාවක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් රජයේ රෝහලක නම් බයොප්සි රිපෝට් එකක් එන්න සතියක සිට මාසයක් පමණ දක්වා කාලයක් ගත වෙනවා. ඊට හේතුව අධික කාර්යබහුලත්වය. පුද්ගලික අංශයේ නම් දින කිහිපයක සිට සතියක් වගේ කාලයක් ඇතුළත රිපෝට් එකක් ලබා ගන්න පුළුවන්. බයොප්සි පරීක්ෂණයක අතුරු ආබාධ මොනවද? සාමාන්‍යයෙන් බයොප්සි පරීක්ෂණය දක්ෂ පළපුරුදු වෛද්‍යවරුන් විසින් ආරක්ෂිතව සිදු කරන පරීක්ෂණයක්. ඇතැම් අවස්ථාවලදී පමණක් සුළු ලේ ගැලීම්, ඉදිමීම්, ආසාදන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. නමුත් බයොප්සි පරීක්ෂණයකින් පසුව රෝගියාව රෝහල තුල හොඳින් නිරීක්ෂණය කරන නිසා මේ තත්ත්ව අවම වෙනවා. බයොප්සියක් කළාම පිළිකාව පැතිරෙනවා කියන්නේ ඇත්තක්ද? ගොඩ දෙනෙක් අතර තියෙන මිත්‍යා මතයක් තමයි බයොප්සියක් කළාම පිළිකාව තවත් පැතිරෙනවා කියන එක. මේකේ කිසිම ඇත්තක් නැහැ. මේ බොරු බය නිසා බොහෝ දෙනෙක් බයොප්සි පරීක්ෂණය ගැන අනවශ්‍ය වරදවා වටහා ගැනීමක් ඇති කරගෙන පරීක්ෂණය සිදු කරන්න අනුමැතිය දීමෙන් වැළකී සිටිනවා. මේකෙන් වෙන්නේ ප්‍රතිකාර පටන් ගැනීමට තවත් දවසක් හෝ කල් යාම විතරයි. බයොප්සියක් කරන්න කියන හැමෝටම පිළිකාවක් තියෙනවමද? බයොප්සි පරීක්ෂණයක් සිදු කරන්න නියම කර පමණින් ඒ කෙනාට පිළිකාවක් තියෙනවා කියලා කිසිසේත්ම නිගමනය කරන්න බෑ. යම් අසාමාන්‍යතාවයක් තියෙන නිසා සැකයක් මතුවෙන නිසායි ඒ පරීක්ෂණය යෝජනා කරන්නේ. ඒ නිසා බයොප්සි රිපෝට් එකකින් තහවුරු වෙනකම්ම පිළිකාවක් තියෙනවා කියලා කියන්න බෑ. ඉතින් අපි අද කතා කළේ ගොඩ දෙනෙක් හරියට අවබෝධයක් නැතිකම නිසා අනවශ්‍ය බියකට පත් වෙලා ඉන්න පිළිකාවක් හරියටම තහවුරු කරගන්න තියෙන බයොප්සි පරීක්ෂණය ගැන. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝවකින් නැවත හමු වෙනතුරු දිගටම නර්සින් ටීචර්ත් එක්ක ඉන්න කියලා මතක් කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා තවත් කෙනෙක් දැනුවත් වෙන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.